එහෙනම් සියලු දෙනාම සුබ දවසක් කියලා අදත් පිළිගන්නවා කවිඳු කේසාර YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2025 කොරියානු විභාගය සඳහා මුහුණ දෙන්න බලාපොරොත්තු ඉන්න විභාග අපේක්ෂකයන් උදෙසා ඉතාමත්ම වැදගත් කරුණු කිහිපයක් ගැන. ඉතින් මේක 2025 කොරියානු එක්සෑම් එකට විතරක් නෙවෙයි බලපාන්නේ. ඉතින් ඉදිරියේදී එන මේ කොරියානු එක්සෑම් වලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන විශාල විභාග අපේක්ෂකයන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයටත් මේ වීඩියෝ එකේදී මම මේ කියන කරුණු අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා මේ වෙනකොට දන්නවා 2025 කොරියානු එක්සෑම් එකට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න විභාග අපේක්ෂකයින්ට ඒ ඇඩ්මිෂන් එක මේ වෙනකොට ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය හරහා නිකුත් කරලා තිබෙනවා. ඉතින් ඔයාලා දැනටමත් මේ පිළිබඳව දැනුවත් වෙලා ඇති. දැන් ඔයාලට පුළුවන් SLBFE සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ විභාග අංකය මේ වෙනකොට ඒ කියන්නේ ඇඩ්මිෂන් අංකය මේ වෙනකොට ඉෂුව කරලා ඇති. ඒකට මේ විභාග අංකය භාවිතා කරලා ඔයාලට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් PDF එකක් විදිහට. ඒකට මේ PDF එකක් විදිහට මේක ඩවුන්ලෝඩ් කරලා ඔයාලා A4 sheet එකට කලර් print out ගහලා තියාගන්න. ඉතින් ඔයාලා මම හිතනවා දැනටමත් ඔයාලා මේ විදිහට මේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඇති. ඊට අමතරව ඔයාලගේ විභාග අංකය ගහලා ඔයාලට 2025 කොරියානු එක්සෑම් එක යටතේ එන මේ EPS topic එක්සෑම් එක කවදද ඔයාලා යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට තියෙන ඒ දිනය, වෙලාව, ස්ථානය, දවසේ මොන සෙෂන් එකකටද ඔයාලා යා යුතු වන්නේ EPS topic එක්සෑම් එක සඳහා මුහුණ දෙන්න. ඒ පිළිබඳව මම හිතනවා ඔයාලා මේ වෙනකොට බලලා කරුණු කාරණා දැනටමත් දන්නවා ඇති කියලා. ඉතින් කෙටිම කිව්වොත් එහෙම ඔයාලා දැන් යන්න ඕන දිනය, වෙලාව, ස්ථානය, සීසන් එක ඒ වගේ දේවල් ඔයාලා දැනුවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ පිළිබඳව තාමත් ඔයාලා දැනුවත් වෙලා නැත්නම් මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් දාලා තිනවා කොහොමද ඔයාලා සාර්ථකව ඔයාලගේ විභාග අංකය ගහලා ඔයාට තියෙන EPS topic exam එක තියෙන දවස, ඒ වෙලාව, සීසන් එක කොහොමද බලාගන්නේ, ඊට අමතරව කොහොමද ඔයාලා ඔයාලගේ මේ ඇඩ්මිෂන් එක හරියාකාරව ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද, ඒ පිළිබඳව මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේදී කතා කරලා තිනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න තාමත් ඔයාලා මේ පිළිබඳව හරියට දැනුවත් වෙලා නැත්නම්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණාව තමයි ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා 2025 මේ කොරියානු එක්සෑම් එක සඳහා මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න විභාග අපේක්ෂකයන් ගොඩක් ඉල්ලලා තිබ්බා. හරිද? මේක මැසේජ් දාලා මගෙන් ඉල්ලලා තිබ්බා අයියා කොහොමද අපි මේ UBT එක්සෑම් සෙන්ටර් එකට යා යුතු වන්නේ? මොකද්ද අපි ඇඳගෙන යා යුතු ඇඳුම? මොනවද අපි රැගෙන යා යුතු ලිපි ලේඛන? මොනවද අපි රැගෙන නොයා යුතු දේවල්? අපි මොකද්ද එතෙන්දී සාමාන්‍ය සැලකිලිමත් කරුණු පිළිබඳව සාකච්ඡා කරලා වීඩියෝ එකක් මට ගේන්න කියලා ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට නිර්මාණය කරේ. ඉතින් ඔයාලා දන්නවා 2025 ඉඳන් තමයි ඔන්න ටැබ් එකක් බේස් කරගෙන UBT සිස්ටම් එකට මේ කොරියානු එක්සෑම් එක යටතේ එන EPS topic එක්සෑම් එක පවත්වන්න HRD ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය මේ වෙනකොට වැඩ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. තාමත් ඔයාලා කවිඳු කේසාර YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න. ඊට අමතරව මට ඔයාලට විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. අපි Facebook page එක පටන් ගත්තා. මේ කොරියාවට ආදරය කරන, කොරියාව ගිහිලා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඒ අය වෙනුවෙන් එයාලට තව පොඩ්ඩක් තමන්ගේ දැනුම වැඩි කරගන්න, කොරියාවේ සංස්කෘතිකමය දේවල්, කොරියාවේ කම්පැනි වල වැඩ පරිසරය, කොරියාවේ නගර පිළිබඳව තොරතුරු, ඒ වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් අපි මේ අලුත් Facebook page එක හරහා ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ page එක ගිහිල්ලා like කරලා follow කරලා හරියට set වෙන්න කියලා මම ඔයාලට මේ වීඩියෝ එක හරහා මම ඔයාලට මතක් කරනවා. ඉතින් මේ Facebook page එකට යන link එක අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ මම පින් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ කොරියාව පිළිබඳව මේ ආදරයක්, හරිද, කොරියාව ගිහිල්ලා වැඩ කරන්න කැමති අය, නැත්නම් කොරියාවේ සංස්කෘතිය, කොරියාවේ අහල පහල තොරතුරු, හරිද, හැම දෙයක්ම ඔයාලට කෑම පිළිබඳව මේ හැම දෙයක්ම තොරතුරු ඔයාලට ඒ Facebook page එක හරහා solo mind page එකේ නම ඒ page එක හරහා ඔයාලට ඉදිරියේදී දැක ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කොරියාවට ආදරයක් දක්වන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා like කරලා follow කරලා තියාගන්න ඔයාලට වැදගත් වෙයි. ඉතින් අපි මේ මාතෘකාව ගැන කතා කරන්න දැන් යම් වීඩියෝ එකට.
යා යුතු ස්ථානය. ඉතින් මේ යා යුතු ස්ථානය ගැන කතා කරද්දී එහෙම ඔයාලට මම මේ විදිහට මුලින්ම මේ වීඩියෝ එකට ආරම්භය ගන්නවා. ඉතින් ඔයාලා දන්නවා 2025 වසරේ සිට මේ පැවැත්වෙන කොරියානු එක්සෑම් එක, කියන්නේ EPS topic exam එක පවත්වන්න මේ කට්ටිය සූදානම් කරලා තියෙන්නේ UBT ක්‍රමයට. ඉතින් මේ UBT ක්‍රමය කියන්නේ මොකද්ද? ටැබ් එකක් ඔයාලගේ අතට දීලා මේ ටැබ් එක හරහා තමයි මේ EPS topic exam එක පවත්වනු ලබන්නේ. එතකොට අපි කලින් බැලුවොත් එහෙම මේක CBT ක්‍රමයට තමයි තිබ්බේ. එතකොට මේ CBT ක්‍රමය මේ වෙනකොට අහෝසි වෙලා තියෙනවා. දැන් අලුත් ක්‍රමයට UBT සිස්ටම් එක හරහා තමයි මේ EPS topic exam එක පවත්වන්නේ. ඒතකොට ඔයාලා දැනටමත් දැනුවත් වෙලා ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශයමුත් මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා මේ UBT සෙන්ටර් එක තියෙන්නේ කොහෙද, ඒ ඇඩ්‍රස් එක මේ විදිහට ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය දැනුවත් කිරීම කරලා තියෙනවා. ඉතින් ඒ ඇඩ්‍රස් එක තමයි අංක 553න් 1 නවනුවර පාර තලංගම උතුර බත්තර මුල්ල. මෙන්න මේ කියන ඇඩ්‍රස් එකේ තමයි UBT exam center එක පැවැත්වෙන්නේ. හරිද? ඒක තමයි ස්ථානය වෙන්නේ. එතකොට ඔයාලා මේ ඇඩ්‍රස් එකට තමයි 2025 ඉඳන් EPS topic exam එක කිරීම සඳහා යා යුතු වන්නේ. හරිද? මේක ඉතින් මේ තලාහේන ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි මේ exam center එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කරුණ තමයි ඔයාලා අර කලින් තිබ්බ හරිද නම්බර් 205 දෙපානම පන්නිපිටියේ තියෙන ඒ CBT exam room එකට පටලවාගෙන යන්න එපා. මොකද එතන දැන් තියෙන්නේ හිස් බිල්ඩින් එකක් විතරයි. හරිද? ඒක ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම 2025 ඉඳන් EPS topic exam එක කරන්න ඔයාලා යන්න ඕනේ අංක 553න් 1 නවනුවර පාර තලංගම උතුර බත්තර මුල්ල කියන ඒ ඇඩ්‍රස් එකේ තියෙන UBT exam center එකට තමයි ඔයාලා යා යුතු වන්නේ. ඔයාලා කරුමෙටවත් මේ පටලගෙන Google මේ මොකද්ද map එක දාගෙන එහෙම අර පරණ exam center එකට යන්න එපා. ඒක CBT exam center එක දෙපානම පන්නිපිටියේ තියෙන. ඒකට ඔයාලා යන්න කටයුතු කරන්න එපා කීයටවත්. ඔයාලා මේ අලුතෙන්ම දීලා තියෙන මේ තලාහෙන ප්‍රදේශයේ තියෙන මේ තලංගම මේ කිව්ව මේ නම්බර 553න් 1 නවනුවර පාර තලංගම උතුර බත්තර මුල්ල කියන මේ අලුත් ලිපිණයට තමයි ඔයාලා යා යුතු වන්නේ. ඉතින් ඒක හොයාගන්න ඔයාලට අවුලක් වෙන්නේ නැහැ. ඒ කට්ටිය මේ පොඩි කෙටි රූප සටහනකුත් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. හරි එහෙනම් ඒ රූප සටහනෙන් තිබ්බ විදිහටත් ඔයාලා ලංකාවේ කොයි කෙලවරක හිටියත් ඔයාලා මෙතෙන්ට එන්න ඕනේ. ඉතින් ඒ රූප සටහනේ තිබ්බ විදිහට ඔයාලට සරලවම මෙතෙන්ට හොයාගෙන එන්න හැකියාව තියෙනවා. හරිද? ඒක ඔයාලට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ කට්ටියකින් ඔයාලා ඇහුවත් එහෙම ඔයාලට කියයි මේ අහවල් තැන තමයි මේ එක්සෑම් සෙන්ටර් එක තියෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දී ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය ඔබව දැනුවත් කරලා තියෙනවා ඔයාලට විභාගයේ තියෙන දවස තියෙනෝනේ, වෙලාව තියෙනෝනේ, සෙෂන් එක තියෙනෝනේ. එතකොට මේ වෙලාවට අනිවාර්යයෙන්ම ඔයාලා පැයකට කලින් ඔයාලා මේ එක්සෑම් සෙන්ටර් එකට යා යුතු වෙනවා. හරිද? අපි හිතුවොත් එහෙම ඔයාලට තියෙනවා කියමුකෝ අපි හවස 3ට මේ EPS topic exam එක ඔයාලා අනිවාර්යයෙන්ම හවස 3ට තියෙනවා නම් 2 වෙද්දි ඔයාලා අනිවාර්යයෙන්ම මේ exam center එකට යා යුතු වෙනවා. මොකද කියනවනම් අපි CBT ක්‍රමයට මේ EPS topic exam එක කරද්දිත් මේ විදිහම තමයි කලින් එතෙන්ට එන්න කියනවා. මොකද කියනවනම් විභාගය පටන් ගන්න පැය භාගයකට විතර කලින් ඔයාලව ඇතුළට ගන්නවා. මෙහෙම ඇතුළට අරගෙන ඔයාලගේ අර චෙක් කරන දේවල් චෙක් කරලා ඊට අමතරව ඔයාලට මේ EPS topic exam එක සම්බන්ධයෙන් ඒ කට්ටිය පොඩි දේශනාවක් දෙනවා. හර කරුණු කාරණා පැහැදිලි කළා මේ විදිහ තමයි වෙන්නේ. ඔයාලට මේ වගේ දෙයක් තමයි වෙන්නේ. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මේ විදිහට කරන්න. එතකොට ඒ EPS topic exam එක පිළිබඳව ඔයාලට හැඳින්වීමක් කරනවා. උපදෙස් දෙනවා. මේ විදිහට තමයි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් හින්දා තමයි විභාගය පටන් ගන්න කලින් පැයකට කලින් ඔයාලට මේ UBT center එකට එන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම විභාගය පටන් ගන්න කලින් එතෙන්න යන්න අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ. මොකද මේ දේශනාවේදී ඒ කට්ටිය දෙන උපදෙස් අනිවාර්යයෙන්ම වැදගත් වෙන හින්දා. ඊට අමතරව මට ඔයන්ට කියන්න ඕන කාරණාව තමයි මෙතන තරයේ ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය පවසලා තිනවා ඔයාලට දීලා තිනවා දිනය. හරි ඊට පස්සේ දීලා තිනවා ඔයාලට අවශ්‍ය කරන සෙෂන් එක වෙලාව ඒ හැම එකම දීලා තිනවා. ඒවා කිසිදු විටක ආයෙ වෙනස් කරන්නේ නැහැ කියලා ඔයාලට දැනුවත් කරලා තිනවා. හරිද? ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලට විභාගයේ තියෙන දවසට ඒ වෙලාවට ඒ සෙෂන් එක බලලා හරියටම ඔයාලා එතෙන් යන්න කටයුතු කරන්න. කිසිදු විටක ආය ඔයාලට එතෙන්ට යන්න බැරි වුණා කියලා ආය අමතර දිනයක් ඔයාලට EPS topic exam එක සඳහා පෙනී සිටීම සඳහා ලබා දෙන්නේ නැහැ. ඒක ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් ඔයාලා මේ වෙනකොට දැනුවත් වෙලා ඇති තමන්ට දිනය, ඒ කියන්නේ තමන්ට EPS topic exam එක තියෙන දවස ඒ කාලවකවානු ඔයාලා දන්නවා ඇති. ඉතින් ඒ කාලවකවානු වෙද්දී ඔයාලා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. හරිද? ඔය උඩවල් වල නැගලා බයික් වල අර මෙහෙ රවුම් ගහන්න ගිහිල්ලා අතපය කඩා ගන්න එපා. ඒ වගේ මොකක් හරි ඉතින් ඩැමේජ් එකක් වුණොත් එහෙම ඔයාලට
මේ EPS topic exam එක සඳහා මුහුණ දෙන්න හැකියාවක් නැහැනේ. මොකද අතපය කඩාගත්තට පස්සේ ඒකින්ද ඔයාලා අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා මේ පැවැත්වෙන ස්ථානය. ඒ කියන්නේ 25 ඉඳන් EPS topic exam එක පවත්වන්නේ කොහෙද? මේ අංක 553න් එක නවනුවර පාර තලංගම උතුර බත්තරමුල්ල කියන මේ ලිපිනේ සඳහන් UBT exam center එකේ තමයි පැවැත්වෙන්නේ. ඔයාලා එතෙන්න තමයි 2025 ඉඳන් EPS topic exam එක කරන්න යා යුතු වන්නේ. රැගෙන යා යුතු ලිපි ලේඛන. මේ රැගෙන යා යුතු ලිපි ලේඛන යටතේ ඔයාලා රැගෙන යා යුතු ડોකියුමන්ට් කිහිපයක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලා අනිවාර්යයෙන්ම EPS topic exam එක ලියද්දි රැගෙන යා යුතුම වෙනවා. හරිද? ඉතින් මේ දේවල් ඔයාලා රැගෙන යන්නේ නැතුව අමතක කරලා දාලා ගෙදර තියලා ගියොත් එහෙම ඉතින් අපරාධ වැඩක් තමයි වෙන්නේ. ඔයාලට EPS topic exam එක කරන්න එතන ඉන්න නිලධාරීන් අවසර දෙන්නේ නැහැ. මොකද කියනවනම් ඔයාලගේ මේ ડોකියුමන්ට් ටික ගේන්න කියන්නේ ඔයාලගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා. හරිද? ඉතින් ඔයාලගේ මේ ડોකියුමන්ට් බලලා තමයි ඔයාලා EPS topic exam එක කිරීම සඳහා ඒ ලැබ් වලට ඔයාලව යවන්නේ. හරිද? අපි බලමු මේ ડોකියුමන්ට් මොනවද කියලා. ඉතින් පළවෙනි ડોකියුමන්ට් එක තමයි ඔයාලගේ පාස්පෝර්ට් එක මෙතෙන්ට රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි ඔයාලගේ ජාතික හැඳුනුම්පත. ඉතින් මේකත් ඔයාලා එතෙන්ට රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ තුන්වෙනියට අවශ්‍ය කරන ડોකියුමන්ට් එක තමයි ඔයාලා මේ වෙනකොට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරලා තිනවා. ඒක ඔයාලා මං හිතනවා A4 sheet එකට color print out අරගෙන ඇති කියලා. මෙන්න මේ ඇඩ්මිෂන් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම EPS topic එක ලියන දවසට ඔයාලා රැගෙන යා යුතු වෙනවා. ඉතින් ඔන්න ඔය කියන ડોකියුමන්ට් ටික තමයි ඔයාලා අනිවාර්යයෙන්ම EPS topic exam එක ලියද්දි රැගෙන යා යුතු වන්නේ. ඉතින් මට අත්දැකීම් තියෙනවා මේ CBT ක්‍රමයට EPS topic exam එක කරද්දි මේ කියන ડોකියුමන්ට් සමහර අය ගෙදර දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මොන සිහියෙන් මෙතෙන්ට එනවද කියන්න දන්නේ නැහැ. ඔයාලා ඉන්නෙත් මේ කොරියානු විභාගෙ ලියන්න. හරිද? ඉතින් එතෙන්ට යන්න අවශ්‍ය කරන මේ කියන ડોකියුමන්ට් ටික ගෙදර දාලා එනවා කියන්නේ මොන සිහියෙන් එනවද කියලා කියන්න මම දන්නේ නැහැ. ඉතින් ඔයාලටත් මේ අදාළ දවස් වලට කට්ටිය සෙට් වෙයි එහෙම අමතක කරලා එන අය. ඉතින් හරිද? එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා මේ කියන ડોකියුමන්ට් මෙතෙන්ට රැගෙන යා යුතු වෙනවා. ඉතින් මේ දේවල් බලලා ඔයාලගේ අනන්‍යතාවය තහවුරු කරලා තමයි EPS topic exam එක ලියන්න එතන ඉන්න නිලධාරීන් අවසර ලබා දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරලා මේ ડોකියුමන්ට් ටික රැගෙන යන්න. රැගෙන නොයා යුතු දේවල්. ඉතින් මෙතෙන්ට රැගෙන නොයා යුතු දේවල් කිහිපයකුත් තියෙනවා. හරිද? CBT ක්‍රමයට exam එක ලියද්දිත් ඒ විදිහම තමයි. දැන් UBT ක්‍රමය ගත්තත් ඒ විදිහම තමයි. අපි බැලුවොත් එහෙම ඔයාලට මේ UBT exam center එක ඇතුළට ඔයාලට ගමන් මළු පාර්සල් වගේ දේවල් රැගෙන යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ. ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් වොච් තියෙනවා, ලැප්ටොප් අරව මේවා ඔය ගැජමැටික්ස් තියෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රොනික භාණ්ඩ. ඉතින් ඒ වගේ අද කාලේ මොනවද කරන්න බැරි. හරිද? ඕන හොර වැඩක් කරන්න පුළුවන්. හරිද? ඒ වගේ අර ඉලෙක්ට්‍රොනික උපාංග ඔයාලට කීයටවත් මේ UBT center එක ඇතුළට රැගෙන යන්න නිලධාරීන් අවසර ලබා දෙන්නේ නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ UBT exam center එකට යනවා නම් CBT ක්‍රමයටත් මේ විදිහම තමයි තිබ්බේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එක ඊට පස්සේ ඔයාලගේ මේ ස්මාර්ට් වොච් අරව මේවා තියෙනවා නම් ඒ වගේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඊට පස්සේ මේ මොකද්ද පාර්සල් ඊට පස්සේ ඔයාලගේ බෑග් එහෙම තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ දේවල් එළියෙන් තියලා යන්න කටයුතු කරන්නම වෙනවා. මොකද ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. අපි CBT ක්‍රමය ගත්තොත් එහෙම CBT ඒ සෙන්ටර් එක තිබ්බ යටම තට්ටුවේ ওই කඩයක් තිබ්බ. ඒ කට්ටිය ටෝකන් අංක දීලා විභාගයට ගිහිල්ලා එනකන් ඒ බඩු පාර්සල් බෑග් අරව මේවා මේ ෆෝන් අරව මේවා තියාගත්තා. ඉතින් මේ අලුත් ක්‍රමය යටතේ එතන කොහොම තියෙනවද කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ. එහෙම තැනක් තියෙනවද කියලා කියන්න මම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඔයාලා කවුරු හරි කෙනෙක් එක්ක යනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ ඒ ස්මාර්ට් වොච් එක නැත්නම් ස්මාර්ට් ෆෝන් එක ඔයාලා ගෙනියන ගමන් මල්ල නැත්නම් මොකක් හරි බඩු බෑග් එකක් පාර්සලයක් වගේ තියෙනවා නම් ඔයාත් එක්ක යන එක්කෙනාට ඒක බාර දීලා ඔයාලට පුළුවන් UBT center එකට ගිහිල්ලා exam එක ලියලා නැවත වතාවක් ඒ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ තනියම යනවා නම් තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ වෙන්නේ. එතන අර කලින් CBT exam center එක තිබ්බ තැන නම් මේ අර කඩයක් තිබ්බා ඒ දේවල් තියලා යන්න. ඉතින් මේ අලුත් තැන කොහොම වේද කියලා කියන්න දන්නේ නැහැ. ඉදිරියේදී ඒ වගේ දේවල් හැදෙයි. හරිද? මිනිසුන්ටත් ඕනේ සල්ලිනේ. ඉතින් ඔයාලගේ ගමන් මළු ටික ඒ තියාගෙන ටෝකන් අංකයක් දීලා ඔයාලගේ සල්ලි කීයක් හරි අරගෙන ආයෙ එක්සෑම් එක ලියලා ආවට පස්සේ ඔයාලට දෙන්න එතන කට්ටිය නේද මොකක් හරි ආදායම් මාර්ගයක් එපැයි. ඉතින් මේ විදිහට හදයි කියලා මට විශ්වාසයක් තියෙනවා ඉදිරියේදී. ඉතින් කොහොම හරි ඔයාලා දැනුවත් වෙන්න ඕනේ කාරණාව තමයි මෙන්න මේ වගේ දේවල් ඔයාලට මේ එක්සෑම් සෙන්ටර් එක ඇතුළට රැගෙන යන්න දෙන්නේ නැහැ. හරිද? ඒක ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් මේ දේවල් අරන් ගිහිල්ලා ඔයාලා මොනවා හරි හොර වැඩක් කරන්න ලැහැත් වුණොත් එහෙම
ඔයාලට විභාගයම එතනම තහනම් කරලා ඉදිරි වසරවල් වලටත් ඔයාලගේ විභාගය තහනම් කිරීමකට ලක් කරනු ලබනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔයාලා අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි. යන්න ඕන ආකාරය. ඉතින් මේ යන්න ඕන ආකාරය පිළිබඳවත් ගොඩක් කට්ටිය මගෙන් මැසේජ් එහෙම දාලා මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මං හිතනවා ඔයාලට මේ හරහා ඒකට හොඳ පිළිතුරු ලැබෙයි කියලා. ඉතින් යන්න ඕන ආකාරය අපි බැලුවොත් එහෙම ඔයාලා මේ EPS topic exam එකට, ඒ කියන්නේ මේ UBT center එකට යද්දි ඔයාලට විශේෂිත එහෙම ඇඳුමක් නැහැ. හරිද? ඔයාලා normal ඇඳුමක් අඳගෙන යන්න. හරිද? ඩෙනිමක් ගහලා ටී-ෂර්ට් එකක් හරි මොකක් හරි ෂර්ට් එකක් ගහලා සපත්තු දෙකක් හරි මොකක් හරි එකක් දාලා එහෙම ඔයාලට යෑමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ විශේෂිත ඇඳුමක් නැහැ. ඉතින් අපි බැලුවොත් එහෙම නිපුණතා පරීක්ෂණයට යද්දී එතන ඉන්ටර්විව් එකට ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඉදිරියේ තියෙන ස්කිල් ටෙස්ට් එකට අන්න ඒ වකට යද්දී පමණක් ඔයාලට විශේෂිත ඇඳුමක් තියෙනවා. මොකක්ද ඒ ඇඳුම කියනවා නම් ඔයාලා දන්නවා ඔෆිස් කිට් එක කියන්නේ මොකද්ද? අර සුදු අත්කොට කමිසයයි කළු බෙල්ට් එක දාලා කළු කලිසම ඊට පස්සේ කළු සපත්තු දාලා අන්න ඒ විදිහට තමයි නිපුණතා පරීක්ෂණයට සහ ඔයාලා ස්කිල් ටෙස්ට් එකට යා යුතු වන්නේ. නමුත් මෙතෙන්දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් පවසලා නැහැ. අපි CBT ක්‍රමය ගත්තත් අපි ඒ විදිහට තමයි ගියේ. නෝමල් නිකන් කිට් එකක් ගහගෙන තමයි ගියේ. ඉතින් යද්දි ඔයාලා පොඩ්ඩක් නිකන් නේද? රස්තියාදු කාර්යය වගේ නිකන් නේද? ඒ විදිහට යන්නේ නැතුව පොඩ්ඩක් පිළිවෙලට යන්න. එහෙම විශේෂිත කිට් එකක් නැහැ. ඔයාලට ඕන විදිහකට මෙතෙන්ට යන්න පුළුවන්. හරිද? ඊට අමතරව මට ඔයාලට කියන්න ඕන විශේෂිත කාරණාවක් තියෙනවා. ඔයාලා දන්නවා මේ සැරේ මේ UBT සිස්ටම් එක හරහා EPS topic exam එක පවත්වද්දි මේ කට්ටිය AI තාක්ෂණය භාවිතා කරනවා. ඒතකොට මේ AI තාක්ෂණය යටතේ ඔයාලගේ මූණ හඳුනා ගන්නවා. ඒ කියන්නේ ඔයාලගේ මේ facial recognition තාක්ෂණය හරහා ඔයාලගේ මූණ AI එක විසින් හඳුනාගෙන තමයි ඔයාලට ඉදිරියට ඒ අවශ්‍ය කරන EPS topic exam එකේ ඉතුරු වැඩ ටික ඒ සිස්ටම් එක හරහා සිදු කරනු ලබන්නේ. එතකොට ඔයාලට මතක ඇති ඔයාලා මේ SLBF එක හරහා මේක online apply කරද්දී ඔයාලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරා. එතකොට මේ ෆොටෝ එකට සමාන වෙන විදිහට තමයි ඔයාලගේ මූණ අනිවාර්යයෙන්ම එතෙන්ට හදාගෙන යන්න ඕනේ. දැන් හිතන්න ඔයාලා මේ ෆොටෝ එක අප්ලෝඩ් කරනකොට ඒ ෆොටෝ එකට ඔයාලගේ රැවුල සාමාන්‍යයෙන් කියන්නේ කපලම තමයි මේ අප්ලෝඩ් කරලා තියෙන ෆොටෝ එක. එතකොට ඔයාලා මේ එක්සෑම් එක ලියද්දි UBT සෙන්ටර් එකට ගිහිල්ලා ඒ අදාළ දවසට ඔයාලා ෆොටෝ එකට අප්ලෝඩ් කරද්දී සම්පූර්ණයෙන්ම රැවුල කපලා තමයි තිබ්බේ. ඔයාලා මෙතෙන්ට යද්දි රැවුල වවාගෙන යනවා. එතකොට ඔයාලගේ අර ෆොටෝ එකයි ඔයාලා එතෙන්ට ගිහිල්ලා ඉඳගෙන ඉන්න එක්කෙනාගේ මූණ වෙනස් වෙනවා. එතකොට AI එකෙන් හිතා ගන්න පුළුවන් මෙයාගේ මේ රැවුල නෑ, දැන් රැවුල තියෙනවා. මේ ඔයා නෙවෙයි ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ ෆොටෝ එකේ ඉන්න පුද්ගලයා නෙවෙයි දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා මොකක් හරි එරර් එන්න පුළුවන්. හරිද? ඒකින්ද ඔයාලා අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ. ඔයාලා මේ විභාග ඇඩ්මිෂන් එක ලබා ගැනීම සඳහා ෆොටෝ එකක් ඔයාලා JPG විදියට අප්ලෝඩ් කරා. ඒ ෆොටෝ එකේ තියෙන විදිහටම තමයි ඒ විදිහේ ඒ ස්වරූපයකින් තමයි ඒ විදිහේ මූණකින් තමයි ඔයාලා අනිවාර්යයෙන්ම මේ EPS topic exam එක ලියන්න මේ UBT center එකට යා යුතු වන්නේ. මොකද කියනවා නම් අර ෆොටෝ එකත් එක්ක ඔයාලගේ මූණ ගැලපෙන්නේ නැත්නම් එතන AI එකෙන් ඔයාලව රිජෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාලට මොනවාම හෝ ගැටලුකාරී තත්ත්වයන් එතෙන්දී ඇති වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා අර අප්ලෝඩ් කරපු පින්තූරේ තියෙන්නේ ඒකේ තියෙන්නේ කෙලෙසද ඒ විදිහටම ඔයාලා මේ EPS topic මේ exam එක ලියන්න UBT center එකට යන්න කටයුතු කරන්න. අනිත් කාරණාව තමයි ඔයාලට මම අර කලින් කිව්වා පැයකට කලින් එතෙන් එන්න කියලා තිබ්බා. එතකොට ඔයාලා පැය භාගයකට විතර කලින් ඇතුළට ගන්නවා. එතකොට ඔයාලගේ මේ විභාග අංකෙත් එක්ක ඔයාගේ නම වගේ දේවල් ලියලා ඒ කට්ටිය වෙනම අර හබ් ෂීට් එකක් අලවලා තියෙනවා. හරිද? ඔයාලගේ නාම ලේඛනයත් එක්ක. එතකොට මේ නාම ලේඛනේ බලලා ඔයාලට මේ UBT center එක ඇතුලේ තියෙනවා ලැබ් දෙකක්. හරිද? පළවෙනි ලැබ් එක තියෙනවා, දෙවෙනි ලැබ් එක තියෙනවා. එතකොට ඔයාලා එතන තියෙන මේ නම් ලිස්ට් එක බලලා තමයි ඔයාලා පළවෙනි ලැබ් එකටද යන්න ඕනේ, දෙවෙනි ලැබ් එකටද යන්න ඕනේ කියන එක ගැන ඔයාලව දැනුවත් කරලා තියෙනවා. අපි බැලුවොත් එහෙම CBT ක්‍රමය යටතේ ඒ විදිහම තමයි තිබ්බේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම එතන තියෙන නම් ලිස්ට් එක බලලා එතන ඔයාලට තේරෙන්නේ නැත්නම් එතන ඉන්නවා නිලධාරීන් ඉන්නවා. මේ නිලධාරීනුත් ඔයාලට අනිවාර්යයෙන්ම උදව් කරයි. ඔයාලා එතකොට එතන මේ නම් ලිස්ට් එක බලලා ඔයාලගේ නම තියෙනවද, ඔයාලගේ විභාග අංක හරියට තියෙනවද, මේ දේවල් ඔයාලා බලලා ඔයාලා පළවෙනි ලැබ් එකටද යන්න ඕනේ, දෙවෙනි ලැබ් එකටද යන්නේ කියලා ඔයාලා මේ දේවලුත් හොඳට බලලා EPS topic exam එක ඒ පැවැත්වෙන ඔයා යා යුතු හරි ලැබ් එකට යන්නත් ඔයාලා කටයුතු කරන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මම හිතනවා මේ වීඩියෝ එක හරහා ගොඩක් දේවල් මේ වෙනකොට දැනුවත් වුණා කියලා. ඉතින් මට ඔයාලට අන්තිමට කියන්න තියෙන්නේ ඔයාලා හරියාකාරව හොඳට විභාගෙට මහන්සි වෙලා මේ වෙනකොට පාඩම් කරනවා ඇති. ඉතින් මේක අල්ලලා දාලා ඔහේ පාඩම් කරන අයත් ඇති. එහෙම කරන්න එපා. ඔයාලා හොඳට මේ කොරියානු භාෂාව හදාarලා EPS topic exam එකට මුහුණ දෙන්න කියලා මම ඔයාලට අන්තිමේට කියනවා. ඉතින් කවුරු හරි කෙනෙක් මෙතෙන් ගිහිල්ලා හොර වැඩක් කරනවා කියලා
කීරවත් හිතන්න එපා. මොකද හොර වැඩක් කරන්න වෙන්නේ නැහැ. AI තාක්ෂණය තියෙනවා. UBT center එකේ හැමතැනම CCTV කැමරා ආරෝමය තියෙනවා. ඉතින් ඔයාලා හොඳට පාඩම් කරලා එතන ගිහලා හොර වැඩ මුකුත් කරන්න නැතුව, මොකද හොර වැඩ කරොත් එහෙම විභාගේ කෙලින්ම එතනින් අහෝසි කරලා දානවා, තහනම් කරලා දානවා. ඉදිරි වසරවල වලත් ඔයාලට එතකොට මේ EPS topic exam එක සඳහා මුහුණ දෙන්න හැකියාවක් නැති කරලා දානවා. ඉතින් ඒ වගේ දඬුවමුත් දෙනවා ඒ ASCII. ඉතින් ඔයාලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා දන්නවා දැන් ඔයාලට EPS topic exam එක තියෙන දවස හරිද, ඊට පස්සේ වෙලාව මොන සෙසන් එකටද ඔයාලට මේ විභාගය පැවැත්වෙන්නේ, මේ පිළිබඳව ඔයාලා මේ වෙනකොට දැනුවත් වෙලා තිනවා. ඉතින් ඔයාලා කල් තියාම මේ කොරියානු භාෂාව හොඳට ඉගෙනගෙන EPS topic exam එකට ඒ අදාළ දවසට ගිහිල්ලා ඔයාලා මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් වෙයි මේ EPS topic exam එකේ ඒ කඩයිම ජය ගන්න. ඒ කඩයිම ජය ගත්තට පස්සේ ඉදිරියේදී ඊට පස්සේ තියෙන මේ නිපුණතා පරීක්ෂණය ස්කිල් ටෙස්ට් එකත් ඔයාලට ජය ගන්න පුළුවන්. එහෙම ජයගෙන ඔයාලට වෙබ් එකට වැටිලා ඊට පස්සේ ඇග්‍රීමන්ට් එකක් ආවොත් ඔයාලා කොරියාව යෑමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ওই process එක වෙන්නේ. ඉතින් මම හිතනවා මේ UBT center එකට යද්දි ඔයාලා මේ විදිහට තමයි යා යුතු වන්නේ. ඉතින් මේ පිළිබඳව ගොඩක් තොරතුරු ප්‍රමාණයක් අද වීඩියෝ එක හරහා මම හිතනවා ඔයාලා දැනුවත් වෙන්නේ නැති කියලා. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් තාමත් ඔයාලා කවින්දුකේස් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න. තාමත් ඔයාලා මගේ social media වලට ගිහිල්ලා මාව like කරලා follow කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා like කරලා follow කරන්න. මට පොඩි support එකක් එහෙම දෙන්න. ඉතින් අපි නැවත වතාවක් මේ කොරියානු exam එක සම්බන්ධ වැදගත් කියන වීඩියෝ එකකින් ඉදිරියේදී අනිවාර්යයෙන් හමු වෙමු. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. තව එකක් කියන්න තියෙනවා. අර අපි පටන් ගත්ත අලුත් Facebook page එක Solo Mind අනිවාර්යයෙන්ම ගිහිල්ලා like කරලා follow කරන්න. කොරියාව පිළිබඳව ගොඩාක් ලොකු තොරතුරු ප්‍රමාණයක්, අධ්‍යාපනය, සංස්කෘතිය පිළිබඳව, කෑම පිළිබඳව, වැඩ පරිසරය පිළිබඳව ඔයාලට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් ගිහිල්ලා like කරලා follow කරන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා.